චීන දකුණු කොරියානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡා. චීනයේ නිල සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුම් මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීම් උත්සවයක් ජනවාරි 5 වෙනිදා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම උත්සවය පැවැත්වුණේ බීජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේදීය. මෙහිදී ආචාර්ය වෙඩිමුර හා හමුදා උත්තමාචාර මැද දකුණු කොරියානු ජනාධිපතිවරයා හා ජනපති ආර්යාව උණුසුම් ලෙස පිළිගැනුණි. චීන ජනාධිපතිවරයාගේ ආරාධනයක් මත ජනවාරි 4 වෙනිදා බීජිං අගනුවරට ළඟා වූ ලී මහතා දින 3ක සංචාරයක නිරත වේ. මෙය ලී මහතා පසුගිය වසරේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව නිරත වන පළමු චීන සංචාරය. මීට අමතරව දෙරට ජනාධිපතිවරුන් විසින් ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ලියකියවිලි 15කට අත්සන් තැබීමේ උත්සවයකටද භෝජන සංග්‍රහයකද නිරත විය. ඔවුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවකදී චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ දෙරට අතර සහයෝගීතාවය දෙරටටම වාසිගෙන දෙනු ඇති බවයි. චීනය හා දකුණු කොරියාව කලාපීය සාමය පවත්වා ගැනීමේ හා ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් වගකීමට උර දිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ලී ජනාධිපතිවරයා පවසා ඇත්තේ වසර දහස් ගණනක් පුරාවට දෙරට අතර පැවති මිතුදම් වර්ධනය කිරීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට චීන ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට තමා සූදානම් බවයි.